சிறப்பான ஒரு தீர்வை வந்து எங்களுடைய நாட்டின் ஜனாதிபதி இப்பொழுது மேற்கொண்டிருக்கின்றார். அதற்குரிய அந்த காணொளியை நான் பக்கத்தில் இணைச்சிருக்கிறேன். எங்களுடைய நாட்டு மக்களுக்கு ஒரு சிறப்பான ஒரு செய்தியையும் சிறப்பான ஒரு தீர்வையும் தந்த எங்களுடைய மதிப்புக்குரிய ஜனாதிபதி அனுரகுமார திசாநாயக்க சார் அவர்களுக்கு எங்களுடைய இதயபூர்வமான மனமார்ந்த நன்றிகளை நாங்கள் கூறிக்கொள்கின்றோம். உங்களுடைய பணி மென்மேலும் தொடரணும் என்று நாங்கள் வாழ்த்தி கொண்டு இப்பொழுது அந்த வீடியோ பகுதியை பார்க்கலாம் வாங்க. ආපදා බලපෑම හේතුවෙන් පූර්ණ වශයෙන් හානි සිදු වී ඇති පදිංචි වීමට නොහැකි නිවාස සඳහා නව නිවසක් ඉදිකර ගැනීමට ලබා දෙනු ලබන දීමනාව. නාය ගිහිලා තියෙනවා ගෙදරනේ. ගම් වතුරට ගේත් ගලාගෙන ගිහිලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්සර දුන්නේ කොච්චරද? සාමාන්‍යයෙන් ඉස්සර දුන්නේ ලක්ෂ 12යි. එහෙම නැත්නම් 16යි. අපි මේ සැරේට පමණ පසු ආවොත් ආයෙ බලමු. හැබැයි මේ සැරේදී අපි නිවසක් අහිමි වුණු අයට නිවස ඉදිකර ගැනීම සඳහා ලක්ෂ 50ක් ලබා දෙනවා. සමහර විට Tamanට තිබුණු නිවසට වඩා සමහර අයට මං හිතන්නේ ලක්ෂ 50ට වඩා අධික වටිනාකම් සහිත නිවස් තියෙන්නේ නැති. සමහර අයට ලක්ෂ 50ක වටින්නේ නැති නිවස් තියෙන්නේ නැති. හැබැයි අපිට ඒවා ගණනය කරන්න බෑ. දැන් ඒවා ගහගෙන ගිහලා ඉවරයි. ඒ නිසා අපි ලක්ෂ 50ක දීමනාවක් දෙනවා මේ නිවසක් ඉදිකර ගැනීම සඳහා. ඉඩමක් නැත්නම් දැන් ලක්ෂ 50ක් දීලා නාය ගියපු කෙනාට ඉඩමනේ. ඉඩම නැත්තම් මොකද කරන්නේ? එහෙම නැත්නම් අවදානම ලක් වෙලා තියෙනවා නැවත අවදානම් කලාපෙට එනවා. යන්න දෙන්නේ නැහැ. අපි උපරිම මා දැන් දාගෙන තියෙන අවදානම් විශේෂම කලාපවල මේ සෙනසුරාදා ගිහිල්ලා ඒ පළාත්වල රජ ඉඩම් තියනවද කියලා හොයනවා. මම හෙට නුවර නේද? හවස අපි මාතලේ යනවා. ඊට පස්සේ අපි නුවරඑළිය බදුල්ල යන කල්පනා කරනවා. ඒ පළාත්වල තමයි නේද? ඔව්. ඒ පළාත්වල තමයි මේ ඉඩම් ප්‍රශ්නේ තියෙන්නේ. අපි දිසාපති තුමාලා හම්බෙලා රජ ඉඩම් තියනවද කියලා හොයනවා. එහෙමනොත් මේ ලක්ෂ 50 ගන්න කෙනාට රජයෙන් ඉඩමක් දෙනවා ගයක් හදාගන්න. රජයෙන් ඉඩමක් දෙන්න ඉඩම් නැත්නම් ලක්ෂ 50 දක්වා දීමනාවක් දෙනවා. ගේ හදන්න දීපු ලක්ෂ 50ට අමතරව ඉඩමක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 50 දක්වා දීමනාවක් ලබා දෙනවා. ඔවුන් සුරක්ෂිතව යලි පදිංචි කිරීම අපේ රජයේ වගකීම ලෙස සැලකෙන නිසා. ඊළඟ ආපදා බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් හානි වූ පිළිසකර කර ගැනීම සඳහා ගෙවනු ලබන දීමනාව. ආපදාවට ලක් වෙලා තියෙනවා. මුළු බණින්ම නිවාස විනාශ වෙලා නැහැ. දැන් ඒක ප්‍රතිසංස්කරණය කරගන්න පුළුවන්. ඔව් ඉඩමයි ගේ දෙකම ගියා නම් රුපියල් කෝටියක් හම්බ වෙනවා. එක්ක ලක්ෂ 50යි ඉඩම මිලදී ගන්න ලක්ෂ 50යි එක්ක ලක්ෂ 50යි ආණ්ඩුවෙන් ඉඩමයි. එයි මේ ජනතාවගේ ජීවිත අපි සුරක්ෂිත කරන්න ඕන. අපි හැමදෙනාම එකතු වෙලා මේ ජනතාව බලා ගන්න ඕනකම තිබෙනවා.